අපි તો මේ රටේ ජීවත් වෙන්න සමලිංගික ප්‍රජාව වේවා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වේවා ඒ අයට අයිතියක් නැද්ද? ඒ අයට පූර්ණ අයිතිය තියෙනවා. සියලු මිනිසුන්ගේ වරප්‍රසාදයක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේවා ප්‍රමෝට් කරන්න යාම ඇතුලේ නැති ප්‍රශ්න ඇති වෙන්න ගන්න. මොකද මහා සමාජය එක මතයකින් ඉන්නේ. ඒ මතයට පරිබාහිර මතයක් තමන් උස්හඬින් ප්‍රකාශ කරනකොට තමන්ට එන ප්‍රතිරෝධය වැඩි. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? නිහඬව තමන්ගේ ලිංගික රුචි අරුචිකම තමන්ගේ විදිහට විඳින එක. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම සමලිංගික වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක යාගේ ලිංගික රුචිය. හැබැයි ඒකට යා පෙළපාලියක යනවා. ඊළඟට යා මෙහෙම කියනවා මේ සමලිංගිකත්වයට කැමති නැත්තේ ගෝත්‍රිකයෝ. හරිම මෝඩයි. අපි හරි බුද්ධිමත්. එතකොට අනිත් මිනිස්සුන්ට තද වෙන්නේ නැද්ද මේක අහද්දී? දැන් පුද්ගලිකව ඔය සමලිංගිකත්වයට කැමති අය ඉන්නවා අකමැති අය ඉන්නවා. දෙපැත්තෙම බුද්ධිමත් අය නැද්ද? එතකොට ඒකට අකමැති අය මෝඩයෝද? තමන්ගේ මතයට අකමැති හැමෝම මෝඩයෝද? මතක තියාගන්න. සමලිංගික නෙමෙයි, ද්විලිංගික නෙමෙයි, ඒකලිංගික වුණත්, අලිංගික වුණත්. හරිද? අනිත් අයගේ මත ඉවසන්න පුරුදු වෙන්න ඕන ඉස්සෙල්ලා. තමන්ගේ මතය අනිත් අයගේ මතය නොවුන ගමන් ඌ මෝඩයෙක් නෙමෙයි. ද පිට රටවලත් ওই දේවල් හරිම ඒ අය පාඩු ඉන්නවා. මේ මෙහෙම දඟලන්නේ. අපේ ලෝකේ අපි හැමෝම ජීවත් වෙන්නේ මේ. ඒතර හැමෝටම මේ සම අයිතිය පුද්ගල වරප්‍රසාද ඒවා තියෙනවා. හැබැයි තමන් විශේෂ කෙනෙක් කියලා හිතාගෙන මේවට අනිත් අයට නිකන් අනිත් අයව කොන් කරගෙන මේවා මේ පිළිගන්නේ නැත්තම් ගෝත්‍රිකයෝ උඹලා මෝඩයෝ හරිම සබුද්ධිකයි අපි ඒ ගොන් කතා කියන්නේ යාමෙන් හොඳ අතුල් පහරක් වදිනවකට. දැන් මට කියන්න මානව සමාජයේ පරිණාමයට මේ අනිත් ඒවාට ගාව ගන්න එපා මේක. හරි? මානව සමාජයේ පරිණාමයට වැදගත් සමලිංගිකත්වයේද නැත්නම් සාමාන්‍ය ලිංගිකත්වයේද? ඒක මේ සයන්ස් දන්න කෙනෙකුට තේරෙන්නේ නැපේ. එතකොට මානව සමාජයේ පරිණාමයට වැදගත් ඒක. ඒකෙන් කියන අනිත් අය නරකයි කියන එක නෙමෙයි. ඒක වෙලේ ඒගොල්ලන්ගේ රුචිය. එතකොට මේ මානව සමාජයේ පරිණාමයට වැදගත් එකට ඒ අදාළ තැන දෙන්න ඕන. මේ ඔක්කොම මේ අරකට ගිහිල්ලා හරියන්නේ නෑනේ. එතකොට ඒකට යන අය ගැන අපේ විරුද්ධත්වයක් නේ කැමති දෙයක්. ඒ තමන්ගේ දෙයක්. ඒවා මේ එළිය කිය ලිංගිකත්වයට අදාළ තියරි දැන ගැනීම සාමාන්‍ය කෙනෙකුට ගැටලුවක් නෙමෙයි. නමුත් තමන්ගේ ලිංගික දිශානතිය තමන් මොන වගේද මේවා හිතන්නේ තමන්ට හිතෙන්නේ මොනවද තමන්ට කරන්න හිතෙන්නේ මොකද්ද කරේ මොකද්ද කලේ කොහොමද ඒවා මේ මයික් හයි කරගෙන මේ එළිය බූරුවෙක් වගේ කියන්න ඕනේ ඒවා නෙමෙයි. අපි හැංගිලා කරන්න ඕන වැඩ තියෙනවා. අපි එලිපිට කරන්න ඕන දේවල් තියෙනවා. දැන් වැසිකිළියක් අයි බිත්ති වලින් හදන්නේ වීදුරු වලින් හදන්නේ නැතු. ඒක පාරේ මිනිස්සු දකින්න ඕන එකක් නෙමෙයි. ඒක මේ හැමෝම දකින්න ඕන එකක් නෙමෙයි. අපි හැංගිලා කරන්න ඕන වැඩ වගේක් තියෙනවා. දැන් ඇඳුම් මාරු කරන්න ගියාම අපි ඒකට වෙනම යනවා ආවරණය කරපු තැනකට. ඒවා සැඟ වෙලා කරන්න ඕන දේවල්. එහෙම නැද්ද සભ્યත්වයක් කියලා එකක්. ඒ නිසා මේවා පටලවා ගන්න එපා. මේවා හරි විකාරනේ. මේ රටේ මිනිස්සුන්ට දෙන ලොකුම ගැටලුව ලිංගිකත්වයේද? සමලිංගික වෙන්නද? විෂමලිංගික වෙන්නද? ඒකද දැන් මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ. මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? එහෙම කියන්න ඕන ප්‍රශ්න තව මිනිස්සුන්ට ඕන තරම් තියෙනවා. පාඩිමදි. ඒ නේද? පෙළපාලි යන්න ප්‍රශ්න නෙමේවා. ප්‍රශ්න එමටයි. දැන් තියෙන මේ සමහර උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ලිංගික. ඒක පුදුම ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ ජීවිතේ මුළු ජීවිතේම වගේ හරිම ලිංගිකයි. හරිද? දැන් ළමයි ලිංගිකත්වය කියලා කියන්නේ ජීවිතේද ජීවිතේ කොටසක්ද? සාර්ථක මානසිකත්වයක් තියෙන මිනිසුන්ගේ ජීවිතේ ලිංගිකත්වය කියන්නේ ඒක කොටසක්. ඒ මනුස්සයට තව වෘත්තීය කරන්න තියෙනවා, පවුලට ඒ උමනා කරන සැලකුම් ටික කරන්න තියෙනවා, සමාජීය අවශ්‍යතා ටික ඉටු කරන්න තියෙනවා. ගොඩ දේවල් තියෙද්දි ලිංගිකත්වය කියන්නේ එකක් එයාට. දැන් අපේ දෙමාපිය ඔයාලගේ දෙමාපිය බලන්න. උදේ ඉඳන් හැන්ද වෙනකම් ලිංගික කීකේ තියෙන්නේ. සමහර උන් ඉන්නවා මේ පොඩ්කාස්ට් කරනවා නම් මේ ඉන්ටර්නෙට් එකේ. උන්ගේ ඒ ප්‍රෝග්‍රෑම් ඔක්කොගෙම තියෙන ඔය ගැන. උන්ට පුදුම ප්‍රශ්නයක් ඒක. එච්චරට මේක මේ ජීවිතේට බද්ධ වෙලා තියෙන්නේ. පිස්සෝ. මේ රටේ මේ මිනිසුන්ට අනන්ත ප්‍රශ්න තියෙනවා, ළමයින්ට අනන්ත ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න මැද්දේ ලිංගික පිස්සන්ට වෙනම එකම ප්‍රශ්නේ තියෙන්නේ. ඔබත් අඳුරන ලිංගික පිස්සෙක් ඉන්නවනම් කියන්න. තේරෙනවද? දැන් මෙච්චර කාලයක් අපේ රටේ ලිංගිකත්වයේ සම්බන්ධව මිනිස්සු ක්‍රියාත්මකුනේ නැද්ද? මිනිස්සු අපූර්වට මේ දක්වා ආවා. දැන් මේ අමුතුවෙන් මේවා නිකන් එන්නේ ළමයි මතක තියාගන්න. ඔයාලා මේක සරලව ගන්න එපා. ළමා පරම්පරාව කියන එකට ළමා පරම්පරාව කියලා වචනයක් තියෙනවා. ළමයි ඉන්න ඕන ළමයිගේ ලෝකේ. මේවා මේ පාඩුවේ තම තමන් කරන්න ඕනේ මිසක් මේ එලිපිට මේ නිකන් මේ නටන්න ඕනේව නෙමෙයි.